මේෂ ලග්න හිමියනි මේ දවස්වල ඇඟට වගේම හිතට දැනෙන මේ මහා අමුතු මාන්සිය මේ අසීමිත පීඩනය මොකද්ද කියලා ඔබ තර්කානුකූල හිතලා බැලුවද? පවුලක් වෙනුවෙන් අනාගතයක් වෙනුවෙන් රෑ දවල් නොබලා දුවලා මට දැන් නම් හොඳටම මහන්සි. මේ හැම දෙයකින්ම ඈත් වෙලා කොහේ හරි තනියම ඉන්න තියනවා නම් කොච්චර හොඳයිද කියලා හිතනවා ඇති. ඒකට හේතුව තමයි ඔබේ ලග්නාධිපතියා මේ වෙද්දී 12 වෙනි කියන හුදකලා ස්ථානයේ හිර වෙලා මහා විශාල බරක් අදමින් ඉන්න එක. හැබැයි අද ඔබට මම ගෙදෙන්න ආවේ ආඩන්න හේතුවක් නෙවෙයි. මේ මාසේ 11න් ආරම්භ වෙන ඉදිරි සතිය ඇතුලේ ඔබ ඔය විඳින මහා වෙහෙසට කඳුලට නිසි වටිනාකමක් දෙන්න විශ්ව ශක්තිය ඔබේ කේන්දරය ඇතුලේ කවුරුත් නොහිතන විදිහේ ප්‍රබල වාග්ය යෝගයක් නිර්මාණය කරලා තියෙනවා. ආදෙන් සල්ලි කඩාගෙන වැටෙන සුරංගනා කතා මම ඔබට කියන්නේ නැහැ. හැබැයි මේ සතිය ඔබේ පෙර පින සහ වාසනාව පාලනය කරන ප්‍රධානම ග්‍රහයා වන බ්‍රහස්පති තමන්ගේ උපරිම බලය වන උච්ච බලය අරගෙන ඔබේ ගෙදර දොර ඉඩකඩම් සහ දේපල පෙන්වන 4 වෙන්නට එනවා. මේකෙන් ඔබේ ගෘහ ජීවිතය ඇතුලේ දේපල ප්‍රශ්න ඇතුලේ මහා පුදුම සාගත තර්කානුකූල පෙරලියක් සිද්ධ වෙන කාලයක්. මේ වගේම මතක තියාගන්න මේ සතිය මැදදී ඔබේ කතාව සහ මුදල් පාලනය කරන දෙවෙන්නට අහංකාර ග්‍රහයෙක් සතුරු වෙලා කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන වැටීමෙන් ඔබේ පවුලේ සාමය සහ ඔබේ මුදල් රකින්න එකම රහස විශ්ව මාතාව මේ සතියේ හංගලා තියෙනවා. වීඩියෝ එක අඟලක්වත් මග අරින්න එපා. මේෂ ලග්නය පිළිබඳව කවුරුවත් නොකියන ඒ සැබෑ පණිවිඩය අද මම ඔබට හෙළි කරනවා. හොඳින් අහගෙන ඉන්න. මුලින්ම අපි කතා කරමු මේ සතියේ අහස් සිටීමේ සිද්ධ වෙන දැවැන්තම අතිශය සුබදායක ග්‍රහ පෙරළිය ගැන. මේෂ ලග්න හිමියනි මේෂ ලග්න හිමියන් කියන්නේ අනුන්ගේ දේවල් වලට ඇහැ ගහගෙන ඉන්න අය නෙමෙයි. තමන්ගේම දෑතේ ධෛර්යයෙන් පවුල ගොඩ දාගන්න අසීමිතව කැපවෙන පිරිසක්. ඔබේ කේන්දරේ නවවැන්න කියන්නේ සංසාරේ කරපු පින සහ භාග්‍යය වගේම 12 වෙනි කියන්නේ විදේශ ගමන් වියදම් සහ රහස්. මේ කියන තැන් දෙකම පාලනය කරන්නේ බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා. මෙන්න මේ ඔබේ නවවැන්නාධිපතියා මේ සතියේ තමන්ගේ පරිම බලය කියන්නේ උච්ච බලය අරගෙන ඔබේ 4 වෙන්නට ඒ කියන්නේ කටක රාශියට පැමිණෙනවා. ජ්‍යොතිෂ්‍යානුකූලව භාග්‍යස්ථානාධිපති 4 උච්ච වීම කියන්නේ අතිශය ප්‍රබල වාසනාවක්. මේකේ ප්‍රායෝගික සහ තර්කානුකූල තේරුම කුමක්ද? අහසින් සල්ලි මලු කඩාගෙන වැටෙනවා කියන ඒ මිත්‍යාව නෙවෙයි මම මේ කියන්නේ. 4 වෙනි කියන්නේ ඔබේ ගෙදර ඉඩකඩම් වාහන සහ ඔබේ මව කාලයක් තිස්සේ ඔබට ගෙයක් හදාගන්න අදහසක් තිබුණා නම් ඒ වැඩ මග නතර වෙලා තිබුණා නම් ඒකට හොඳම අවස්ථාව මේ සතියේදී උදා වෙන්න පුළුවන්. බැංකු ණයක් එහෙම අනුමත කරගන්න බැරුව හිටියා නම් ඒ විලික හිර වෙලා තිබුණා නම් ඔබට සුබදායක පණිවිඩයක් මේ සතියේ ලැබෙන්න ඉඩ තියෙනවා. සමහර විට පාරම්පරික දේපලක් සම්බන්ධයෙන් අවුරුදු ගාණක් තිබුණ නඩු හල්බයක් නීතිමය ප්‍රශ්නයක් මේ සතියේ ඔබට වාසිදායක විදියට විසඳෙන්න ඉඩ තියෙනවා. මේක ආම්බයක් නෙවෙයි. මේක ඔබේ පෙරපින සහ දේපල බවට පත්වන තර්කානුකූල ක්‍රියාවලියක්. ඒ වගේම ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් මේක හොඳ පිහිටීමක්. නිෂ්පාදන ව්‍යාපාරයක්, බෙදා හැරීමේ ජාලයක්, එහෙමත් නැත්නම් ආයතනික මට්ටමේ වෘත්තීය සේවාවක් සපයන කෙනෙක් නම් මේ ව්‍යාපාරවලට ස්ථාවරවත්කම්, වාහන යන්ත්‍ර සූත්‍ර වැනි දේවල් මිලදී ගන්න පහසුකම් සැලසෙන්න පුළුවන් සතියක්. ඔබ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් මේ සතිය හොඳ සතියක් බව මතක තියාගන්න. අනෙක 12 වෙනිදිපතියා 4ට එන නිසා ඔබ විදේශගත වෙන්න නැත්නම් රටක ස්ථීර පදිංචියට යන්න බලාපොරොත්තුෙන් හිටියා නම් ඒකට අවශ්‍ය මූලික නීතිමය පදනම මේ සතියේ වැටෙනවා. අවසාන වශයෙන් 4 වෙනි කියන්නේ ඔබේ ආදරණීය මව කාලයක් තිස්සේ ඔබේ මව කිසියම් රෝගාබාධයකින් දුක් පීඩා වින්දා නම් ඒ උච්ච බලයත් එක්ක හරියටම ගැලපෙන වෛද්‍යවරයෙක් නිවැරදි ප්‍රතිකාරයක් ලැබිලා ඇයට ලොකු මානසික සහ ශාරීරික සුවයක් මේ කාලයේදී ලැබෙනවා. ගෙදර ඇතුලේ තිබුණු අර කලබලකාරී රණ්ඩු සරුවල් වෙන ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගින් නිවසේ සාමය උපරිමයෙන් උදාවරු වෙන කාලයක් බවට ඊටාම තර්කානුකූලව පෙන්වා දෙන්න පුළුවන්. දැන් මම එනවා මේ සතියේ ඔබ අතිශයින්ම ප්‍රවේශම් විය යුතු ඔබේ පවුලේ සාමය වගේම ඔබ මහන්සියෙන් හොයන ධනය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන්
තීරණාත්මක තැනට. මේක තමයි මේ සතිය ඔබේ ඉවසීම පරීක්ෂා කරන අවදානම් කලාපය. දැනට ඔබේ ලග්නේ ඒ කියන්නේ පළමු වෙන්නේ රවි ග්‍රහයා ඉන්නේ උච්ච වෙලා. පළමු වෙන්නේ රවි උච්ච වුණාම අමුතුම තේජසක්. මට ඕන දෙයක් කරන්න පුළුවන් කියන දැවැන්ත ආත්ම විශ්වාසයක් සහ ජවයක් ඊයේ සතියේ ඉඳන්ම ඔබේ ඇඟ ඇතුලේ තිබුණා. හැබැයි මයි මාසේ 14 15 වෙද්දී මෙන්න මේ රවි එකපාරටම වෘෂභ රාශියට ඒ කියන්නේ ඔබේ දෙවැන්නට කඩාගෙන වැටෙනවා සතුරු බලයෙන්. මේක ප්‍රායෝගික ජීවිතයට බලපන්නේ කොහොමද කියලා අපි තර්කානුකූලව බලමු. දෙවැන්න කියන්නේ ඔබේ ධනස්ථානය. කොටිමේ කියතොත් දෙවැන්න කියන්නේ ඔබේ බැංකු ගිණුම, ඔබේ කුටුම්බය, පවුල සහ ඔබේ කතාව. මේසයට පස්වැන්නාධිපති කියන්නේ බුද්ධිය, නිර්මාණශීලීත්වය සහ දරුවන්. මෙතනට තමයි මේ දෙකට තමයි රවි එන්නේ. රවි කියන්නේ අතිශය උෂ්ණ අහංකාර තමන්ගේම බලය පෙන්වන්න හදන ග්‍රහයක්. සතුරු රවි දෙකට ආවම අර ලග්නේ තිබුණු ආත්ම විශ්වාසය එකපාරටම පෙරලෙනවා. අහංකාරකමක් ඔබේ හදවතට එන්න පුළුවන් කාලයක් මේක. තමන්ගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා එක්ක කතා කරනකොට මේ අහංකාරකම ඉස්මතු වෙනවා. මම තමයි මේ පවුලට සේරම කරන්නේ, මම කියන දේ විතරක් අහන්න කියන ආඥාදායක මානසිකත්වයක් ඔබට ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පස්වැන්නාධිපතියා නිසා දරුවන්ගේ වීදම් ගැන කතා කරද්දී ඔබේ කතාව අතිශයින්ම රළු පරුෂ වෙන්න පුළුවන්. මේ කටින් පිටවන එක අහංකාර වචනයක් නිසා අවුරුදු ගානක් දුක් විඳලා රැකපු පවුල් ජීවිතය ඇතුලේ මහා ගින්නක් පත් වෙන්න ඉඩ තියෙනවා. හොඳින් මතක තියාගන්න. අනෙක් පැත්තෙන් මේක ඔබේ ව්‍යාපාරවලට ආදායමට කෙලින්ම බලපාන්න ඉඩ තියෙනවා. ඔබ යම්කිසි සුවන් රැකියාවක් කරනවා නම්, ආයතනික මට්ටමේ නිර්මාණ කටයුතු කරනවා නම්, එහෙමත් නැත්නම් අන්තර්ජාලය හරහා හෝ කිසියම් කටයුත්තක් කරනවා නම් මේ දවස්වල ගනුදෙනුකරුවන් එක්ක මුදල් ගැන කතා කරද්දී කතාවේ නම්‍යශීලී බවක් නැහැ. මගේ වැඩේ වටිනාකම මේකයි, මම ගානට අඩුවෙන් කරන්නේ නැහැ කියන පාරිභෝගික එක්කලා තර්ක කරන්න ගිහින් මුදල් කළමනාකරණයේදී අනවශ්‍ය විදිහට අහංකාර තීරණ අරගෙන ලොකු ව්‍යාපාරික පාඩුවක් කරගන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. පරිස්සමෙන් කටයුතු කරන්න. මේ සතුරු බලපෑමෙන් අපි බේරෙන්නේ කොහොමද? විශ්ව මාතාව අපිට ප්‍රශ්නයක් දෙනකොට එතනම විසඳුමකුත් තියෙනවා. මේකට අවශ්‍ය ආයුධ ඔබේ කේන්ද්‍රය ඇතුළේම දීලා තියෙනවා. මේ සතිය මැදදීම ඔබේ 3 සහ 6 අධිපති වෙන බුධ ග්‍රහයාත් දෙවැන්නට එනවා මිත්‍ර බලයෙන්. බුධ කියන්නේ මොළය, කතාව, සංනිවේදනය සහ තර්කණය. සතුරු රවි ඔබේ කටට ගින්දර දෙන්න හදද්දී ඔබ කල යුතු එකම දේ තමයි මිත්‍ර බුධගේ බලය පාවිච්චි කරන එක. පවුලේ අය එක්ක සල්ලිගෙන ප්‍රශ්නයක් ආවොත් කේන්තියෙන් උත්තර දෙන්න යන්න එපා. තප්පරයක් නිස්සද්ද වෙන්න. ඊට පස්සේ තර්කානුකූලව මුදල් කළමනාකරණය ගැන පවුලේ අයට ආදරයෙන් පැහැදිලි කරලා දෙන්න. ව්‍යාපාරයේදී තරකකරුවෙක් හෝ ගනුදෙනුකරුවෙක් ඔබව කේන්ති ගස්සන්න හැදුවොත් ඒකට ඇවිස්සෙන්නේ නැතුව ඔබේ කට සහ මොළය පාවිච්චි කරලා ඊටාම ආකර්ශනීයව වෘත්තීය මට්ටමින් කතා කරන්න. ඒ සතුරාව ඔබේ ව්‍යාපාරයේ වාසියට නම්මා ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒකාන්තයි. කේන්තිය නෙවෙයි මොළය පාවිච්චි කරන බුද්ධිමත් කතාව තමයි මේ සතියේ ඔබට මුදල් මවන ආයුධය. හොඳින් මතක තියාගන්න. අපි ඊළඟට කතා කරන්න ඕනේ අද මේ මොහොතේ ඔබේ ඇඟට සහ හිතට දැනෙන ඒ මහා අමුතු මහන්සිය ගැන. දැනට ඔබේ 12 වෙන්න කියන්නේ වැය සහ හුදකලා ස්ථානයේ ඔබේ ලග්නාධිපති ඔබව පාලනය කරන ග්‍රහයා වන කුජ ඉන්නවා මිත්‍ර බලයෙන්. ඒ වගේම 10 11 අධිපති වන සෙනසුරු එතන ඉන්නවා සම බලයෙන්. මේක මාරම වෙහෙසකර පිහිටීමක්. ලග්නාධිපති කුජ කියන්නේ ඔබේ ශාරීරික ශක්තිය, සෙනසුරු කියන්නේ රැකියාව සහ කර්මස්ථානය. මේ දෙන්නා 12 වෙන්නේ හුදකලා ස්ථානයේ හිරවීම කියන්නේ ඔබ මේ දවස්වල රැකියාව වෙනුවෙන් නැත්නම් ව්‍යාපාරය වෙනුවෙන් දරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට දරන්න බැරි තරම් ලොකු ශාරීරික සහ මානසික බරක්. රැයට නිින්ද යන්නේ නැහැ. දවස පුරාම වැඩ. මම මේ තරම් මහන්සි වෙලත් මට නිදහසක් නැහැ නේද කියන කලකිරීමක් ඔබේ හිතේ තියෙන්න ඇති වෙන්න පුළුවන්. 12 වෙන්නේ සෙනසුරු ඉන්න නිසා රහස් සතුරන්ගෙන් කැපී කෙටලි එන්න පුළුවන් කාලයක් මේක. ඒත් එක්කම ඔබේ 11 වෙන්නේ 11 වෙන කියන්නේ ලාභ ස්ථානයේ රාහු ඉන්නවා මිත්‍ර බලයෙන්. රාහු 11ට
හරිම ප්‍රබලයි. අර 12 යන්නේ වෙහෙසන ඔබට මේ රාහු හරහා නොහිතපු විදිහේ අලුත් සම්බන්ධතා ගොඩනගෙනවා. මේ දවස්වල අලුත් යහළුවන්ගෙන් අලුත් ගණදෙනුකරුවන්ගෙන් හදිසි මුදල් ලාභ ලැබෙන තර්කානුකූල පසුබිමක් මේ රාහු විසින් නිර්මාණය කරලා දෙනවා. හොඳින් මතක තියාගන්න. මේ සියලු දේවල් ඇස්සේ ඔබට සතිය මැදදී විශ්ව මාතාවගෙන් මහා පුදුම ආශිර්වාදයක් ලැබෙනවා. ඒ තමයි සඳු ග්‍රහයාගේ ගමන. මේ සතියේ සඳු 12 1 2 3 කියන භාව හරහා යනවා. මෙතනදී වෙන ලස්සනම සහ සුවදායකම දේ තමයි අර මම කලින් කිව්ව සතුරු රවි ඇවිත් ඔබේ පවුල ඇතුලේ ප්‍රශ්න ඇති කරන්න හදනවා. දෙවැන්න වෘෂභ රාශිය මතින් සතිය මැදදී මැයි මාසයේ 14 15 වෙද්දී සඳු ගමන් කරන්නේ තමන්ගේම උපරිම උච්ච බලය අරගෙන. මේක මහා පුදුම සහනයක් ඔබට. සඳු කියන්නේ මනස නිවන ග්‍රහය. අර රවි නිසා පවුල ඇතුලේ ඇතිවෙන ප්‍රශ්න කේන්තියම් සේරම එකපාරටම හොහේදිලා යනවා. මේ සඳුගේ ක්‍රියාමාර්ග නිසා ඔබේ කතාවට මහා පුදුම සෞම්‍ය බවක් මේ උච්ච සඳු විසින් එකතු කරලා දෙනවා. බිරිඳ හෝ ස්වාමියා එක්ක තිබුණු ප්‍රශ්න විනිමිලා ගිහින් පවුල ඇතුලේ ආයෙත් ආදරය සහ එකමුතුකම ගොඩනගෙනවා. මේ සතියේදී ඔළුවේ තිබුණු මුදල් ප්‍රශ්නවලට බුද්ධිමත් විසඳුමක් සතිය මැදදී ඔබට ලැබෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ සතිය අන්තිමේදී සඳු මිථුනයට ඒ කියන්නේ ඔබේ තුන්වැන්නට මිත්‍ර වෙනවා. සතිය අවසන් වෙන්නේ අර 12 යන්නේ තිබුණු මහා වෙහෙස නිවිලා ගිහින් අලුත් ජවයකින් ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් මානසික නිදහසක් ඔබට ඉතිරි කරලයි සඳු මේ ගමන අවසන් කරන්නේ. මේෂ ලග්න හිමියනි, මම අද ඔබට මේ කිව්වේ අහසින් සල්ලි කඩා වැටෙන මිත්‍යා කතාවක් නෙවෙයි. ජීවිතයේ තර්කානුකූලව දකින අසීමිතව මහන්සි වෙලා පවුලක් රකින ඔබට ගුරුවරයෙක් විදිහට මම කියලා දුන්නේ ගැඹුරුම ආධ්‍යාත්මික ශක්තියක් විතරයි. විශ්වයේ නීතිය ගණිතයක් වගේම තර්කානුකූලයි. අපට විශ්වයෙන් කොච්චර දේවල් ලැබුණත් ග්‍රහයෝ උච්ච වෙලා අපේ දීපල ප්‍රශ්න විසඳලා දුන්නත් අපි ඒවාට කෘතගුණ දක්වන්නේ නැත්නම් ඒ මහා බලවේගය, ඒ මහා ශක්තිය ටිකක් අපෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා. අද ඔබ මේ තරම් වෙහෙසක් දරාගෙනත් නොවැටි ඉන්නේ අන්න ඒ විශ්ව මාතාවගේ අදෘශ්‍යමාන ආරක්ෂාව නිසායි. මේ සතියේ අර 4 වෙන්නේ උච්ච බලයෙන් ඉන්න ගුරුගෙන් ලැබෙන දීපල සහ ගෘහ වාසනාවෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්න නම් ඔබේ හිතේ කෘතවේදීත්වයේ පිරී තිබිය යුතුයි. අපිට විශ්වයෙන් දෙයක් ලැබෙන්න නම් අපි අනිවාර්යයෙන්ම ඒකට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ නිසා මම ඔබට අද ආදරයෙන් ඒ වගේම වගකීමෙන් මතක් කරනවා මේ වීඩියෝ එකෙන් ඉවත් වෙන්න කලින් ඔබේ ඔළුවේ තියෙන බර කේන්තිය සේරම තප්පරයකට බිමින් තියලා ඊටාම භක්තියෙන් පහලින් කමෙන්ට් එකක් සටහන් කරන්න. විශ්ව මාතාවට ස්තුති කියලා ඔබ කළ යුත්තේ එපමණයි. මේක නිකම්ම අකුරු ටිකක් නෙවෙයි. මේක ඔබ මොහොතක් විශ්වයත් එක්ක කරන ආධ්‍යාත්මික සහ මනෝවිද්‍යාත්මක ගනුදෙනුවක්. මේක නිකම්ම අකුරු ටිකක් නෙවෙයි. මේක ඔබ මේ මොහොතේ විශ්වයත් එක්ක කරන ආධ්‍යාත්මික සහ මනෝවිද්‍යාත්මක ගනුදෙනුවක්. ඔබේ පවුල වටා ඔබේ පවුල වටා ඔබේ දරුවෝ වටා අදෘශ්‍යමාන ආරක්ෂක බැම්මක් බඳින විශ්මිත මොහොතක් බව හොඳින් මතක තියාගන්න. මේ කෘතවේදී බව හිතේ තියාගෙන ඔබ ඒ වචන එක ටයිප් කරද්දී ඒ මොහොතේම ඔබේ මනසට දැනෙන ඒ සැනසීම ශාස්ත්‍රීය පුරාවටම ඔබවත් ඔබේ පවුලත් අනිවාර්යයෙන්ම ආරක්ෂා කරાવી. ඉලෙසම සිද්ධ වෙන බව ඒකාන්තයි. ඔබටත් ඔබේ පවුලේ සැමටත් බුද්ධිමත් සහ ධෛර්යයෙන් තීරණගෙන දීපල සහ ආර්ථිකය දියුණු කරගන්නා සැනසීමෙන් පිරුණු සතියක් වේවා. තෙරුවන් සරණයි. ඔබට විශ්ව මාතාවගේ පිහිටයි. මේෂ ලග්න හිමියනි, මේ සතියේ ඔබේ ජය අංකය අංක 4, සුබ වර්ණය නිල් පාට, සුබ දවස සෙනසුරාදා. මා මෙම ඉදිරිපත් කළ පලාපල විස්තරය ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුකූලව ගණනය කර මේ සතියේ ගැලපෙන ආකාරයට මනාව සම්පින්ඩනය කර මේෂ ලග්න හිමි ඔබට පෞද්ගලික මට්ටමෙනුත් මේෂ ලග්න හිමි සමස්ත ජනතාවගේම පොදු යහපත වෙනුවෙනුත් සකස් කර ඇත. ඔබට මෙම සතියේ යෙදෙන අපල උපද්‍රව ඇතනම් ඒවා දුරු කරගෙන පෙම්බර වාසනාවන්ත ඉදිරි සතියකට ගමන් කරන්නට මගෙන් ආසිරි ජය සහ සතුට. දිගටම ඔබේ සතිපතා ලග්න පලාපල දැන ගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කර අප සමග එකතු වන්න. ඔබේ සහ පවුලේ අයගේ කේන්දර පරීක්ෂා කරවා ගැනීමට පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.